තාත්තේ මොනවද කරන්නේ? මං ඇවිල්ලා ආදායම් බදු. දන්නවද ආදායම් බදු? දෙපාර්තමේන්තුව දන්නේ? දන්නවා. අහලා තියෙනවා. Let's go. අහලා තියෙනවනේ කවදාවත් ඇවිල්ලා තියෙනවද? නෑනේ. හරි මට කම්ප්ලේන්ට් එකක් කරලා තියෙනවා මෙතන දවසට ලක්ෂ 2ක් විතර. ඇයි? ලක්ෂ 2ක් විතර ඔයාලා උපයනවා කියලා. You serious? ඇත්තද කතාව? ලක්ෂ 2ක් වෙනවනම් මුණා ගන්න වේද මාත්‍යා. ඔයා තුන්දා පන්තිට ජොබ් එක කරන්න ඕනද? සාමාන්‍ය කෙහෙල් කොච්චර වෙතන ගේනවද දවසට? පෙට්ටි 15 37ක්. 15 20 යනවද? මේ ඩස්පි. ඕකේ. ඩස්පිනුත් තියෙනවනේ. කෙහෙල් කීයද විකුණන්නේ? ඕක යනවා 160 නම් යනවා. යනවනේ. පාරේ කොටින් යද්ද ගන්න? ඔව් ඔව්. අපේ මේ ගියා කියලා අපිට පෙන්නන්න එපා හෙට. මේ අපිට මම කොහොමද විශ්වාස කරන්නේ? කාඩ් එකක් කාඩ් එකක් මගේ ඩෙන්ටිටි පෙන්වන්න එනවා කියන්නේ. ඕකේ. මේ ඩෙන්ටිටි පෙන්වන්නම් මේ රුපියල් 50000ක දඩයක් ගහන්න කියලා තියෙන්නේ අපිට. ඇයි? ගෙවන්න පුළුවන්ද කාට? අපෝ මට ගෙවන්නේ කොහොමද? फिर से आ गए रे बाबा इधर जहर खाने का पैसा नहीं है तू जा रे जा यार तू कुछ ඇයි? මං ගෙවන්නේ කොහොමද? මම මේ පඩියට වැඩ කරන මිනිහෙන්නේ. එහෙමද? හරි අපි එන එක පොඩ්ඩක් සොයලා බලන්න. හරි. අදට යනවා. හරි. ජයවා. ජයවා. පොඩි වීලුවක් කරේ. හරි. කැමරාව අතන. එන්න කොට කතා කරමු. ඔව්. පායුණා නේ. ඕම තියාගන්න. හොඳ වෙලාවට ආවේ. අසංගයි. මොන YouTube එකට පොඩි වීඩියෝ. අපි ප්‍රොමෝට් එකක් දෙන්න.